මේ බලන්නකෝ මේක නම් මරු මම නිකම් මේ දැම්මේ ජෙනරේට් ශ්‍රී ලංකා චයිල්ඩ් ඉමේජ් කියලා. බලන්නකෝ ඒක රිසල්ට්ස් එක ඇත්ත මේකක් වගේ මරු AI එකක් නේ. අනිවාර්යයෙන්ම මේක සුපිරි AI tool එක. ඉතින් tool එකේ නම Grok 3. Elon Musk ගේ අලුත් product එකක්. අලුත් බීටා version එක ඇවිල්ලා තිනවා Grok 3 කියලා. ඉතින් GPU clusters වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරපු AI platform එක. ඉතින් අපි ChatGPT වගේ platform පාවිච්චි කරලා තියෙනවා. නමුත් දැන් ඒක paid version එකකට මාරු වෙමින් පවතිනවා. ඉතින් අපිට ඔන්න totally free ගන්න පුළුවන් තවත් හොඳ intelligent power එකක් තියෙන platform එකක් තමයි Grok 3 කියලා කියන්නේ. ඉතින් මේක ඇතුළේදී ඔයාලට coding වැඩ කරගන්න පුළුවන්, image generate කරගන්න පුළුවන් AI. එතනින් එහාට පස්සේ content writing මේ හැම දෙයක්ම අර ChatGPT එක කරපු හැම වැඩක්ම ඔයාලට මේක ඇතුලේ totally free කරගන්න පුළුවන්. ඉතින් කවුරු කෙනෙක් online earning පැත්තට මාරු වෙන්න ඉන්නවනම් උදාහරණයක් විදිහට YouTube shorts වගේ දේවල් content writer කෙනෙක් විදිහට මාරු වෙන්න plan කරන් ඉන්නවනම් blogs ලියන්න කැමැත්තෙන් ඉන්නවනම් ඔන්න හොඳම platform එක මේ වෙද්දි තියෙන Grok 3 එක recommend කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුංචි මම මේ දෙන අදහස උනත් ඔයාලට මිලියන ගණනක් බවට පත් කරගන්නත් පුළුවන්. ඔයාලට හොඳ ideas එනවා ඇති මම මේ කියන දේත් එක්ක. ඉතින් අපි කොහොමද මේ Grok 3 platform එකේ register වෙන්නේ කියලා බලමු ඉස්සෙල්ලා. හරි. ඔයාලා යන්න මුලින්ම Google එකට ගිහිල්ලා search කරන grok.com කියලා. හරි. ඔයාලට මෙන්න මේ විදිහට උඩට වෙබ්සයිට් එකක් හම්බ වෙනවා. ඔයාලා දෙවෙනි link එක විදිහට දෙනවා මේ x.ai කියලා. ඒකෙන් යන්නත් පුළුවන්. ලේසිම විදිහ තමයි grok.com එකේ යන එක. මම මෙන්න මේ තියෙන link එක click කරනවා. ඊට පස්සේ ඔන්න ඔයාලට මෙන්න මේ විදිහට interface එක හම්බ වෙනවා. ChatGPT එක වගේම interface එකක්. මේ interface එක උඩම තියෙනවා sign up කියලා button එකක්. මම ඔන්න sign up කියන button එක click කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔප්ෂන් කීපයක් දෙනවා. ඔයාලට X account එකක් තියෙනවා නම්, ඔයාලට Google account එකක් තියෙනවා නම්, ඔයාලට Apple account එකක් තියෙනවා නම් කෙලින්ම ඔයාලට මේකට access වෙන්න පුළුවන්. ඉතින් මට දැනට Google account එකක් තියෙන නිසා මම මෙතන continue with Google කියන බටන් එක press කරනවා. හරි. ඊට පස්සේ ඔන්න මෙතනින් ඊට පස්සේ මට මගේ Gmail දැනට තියෙන default Gmail ටික පෙන්නනවා. මම මෙතනින් මට අවශ්‍ය කරන මගේ Gmail එක මම select කරගන්නවා. ඊට පස්සේ continue කියන බටන් එක නැවතත් press කරනවා. ඊට පස්සේ ඔන්න මට grok.com කියන platform එකට ඔන්න මාව නැවතත් ගහලා දානවා. ඉතින් දැන් ඔන්න මට මෙතන ඉඳලා Grok AI එක ඇතුලේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි. මේක ඇතුලේ මම අර කලින් කිව්වා වගේ ඔයාලට coding වැඩ, ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ ඔයාලට image generate කරගන්න පුළුවන්, research සම්බන්ධව, එතනින් එහාට පස්සේ content writing මේ හැම වැඩක්ම මේ platform එක ඇතුලේ කරගන්න පුළුවන්. ඔයාලට මේ යටින් පෙන්නනවා මේ දැන් default මේක select කරලා තියෙන්නේ Grok 3 beta කියන version එක. කලින් 2 එක තිබිලා තියෙනවා. දැන් 3 කියන version එක තමයි intelligent power එක වැඩිම. ඉතින් අපි type කරලා බලමු ඉස්සෙල්ලාම generate කරන්නම්. මම ඔන්න මුලින්ම type කරා generate image Sri Lanka child කියලා. මෙයාලා image දෙකක් generate කරලා දෙනවා. අපි මුලින් select කරන prompt එකත් එක්ක image දෙකක් default generate කරලා දෙනවා. බලමු කොයි වගේ powerful එකක්ද තියෙන, කොයි වගේ quality එකක්ද තියෙන. අපි අර ChatGPT එකේ දැක්කා වගේ image ද generate වෙන්නේ කියන එකට අපිට හොඳම example එක ගන්න පුළුවන් මෙන්න මේ Grok 3 කියන AI model එකත් එක්ක. ඉතින් ඔන්න මම generate image Sri Lanka child කියලා නිකන් normal prompt එකක් දුන්නේ. බලන්න ආපු image එක කොයි තරම් quality එකට ඇවිල්ලා තියෙනවද. ඇත්තටම රියල්ම විදියට ජෙනරේට් කරලා තියෙනවා image එක. කියන්න දෙයක් නැහැ. හොඳ ලොකු වැඩක් කරගන්න පුළුවන් මෙන්න මේ platform එක හරහා. හරියට හිතුවොත් එimhe ඔයාලට හොඳ ideas එන්න ඕනේ. YouTube shorts පැත්තට ගියොත් එහෙම ඔයාලා Facebook page එකක් කරගෙන යනවා නම්, Pinterest account එකක් කරගෙන යනවා. ගොඩාක් ideas මේක ඇතුලින් ඔයාලට දැන් ඔන්න ගන්න අවස්ථාව මම හදලා දීලා තියෙනවා. ඔයාලට try කරලා බලන්න එක එක විවිධාකාරයේ prompts ලබා දීලා. ඉතින් තව මේක ඇතුලේ content writing කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම නිකන් normally prompt එකක් දෙනවා write a blog අනුරාධපුර කියලා. ඉතින් අර ChatGPT එකේ දකින්න විදියට වගේම තමයි මේකෙත් පෙන්නන්නේ. නමුත් ඊට වඩා ටිකක් පොඩි fast එකක් මම දැක්ක මේක පාවිච්චි කිරීම වගේ. ඊටත් වඩා මෙයා දෙන informations ගත්තාම, මෙයාගේ grammar side එක ගත්තාම ගොඩාක් දේවල් මෙයාගේ improvement වෙලා තියෙනවා මේ Grok 3 එක ඇතුලේ මගේ experience එක ගන්න. ඉතින් මෙන්න මේ විදියට මම දැන් ලියපු content එක ආවා. දැන් තව නිකන් මම මේ පොඩි prompts මේ type කරන්නේ. නිකන් පොඩි coding side එකටත් ඔන්න ඔයාලා just idea එකක් දෙන්න. මෙයා මෙන්න මේ විදිහට coding side එක පවා ඔයාලට මේක ඇතුලේදී පුළුවන් ඕන දෙයක් කරගන්න. දැන් මෙයා analyze කරගත්තා මම උඩින් අනුරාධපුර blog article එකක් නෙලිවි. දැන් ඒකට හරියන විදිහට ඔන්න මෙයා මට ඒකට පොඩි front website එකක් හදලා දෙනවා HTML CSS පාවිච්චි කරලා. ඉතින් මෙන්න මේ වගේ වැඩ ගොඩක් මේ Grok 3 එක ඇතුලේ කරගන්න පුළුවන්. ඔයාලට මේක try කරන්න තමයි තියෙන අලුත් දේවල් ඔයාලට මම මේ කියන දේත් එක්ක මම හිතනවා ගොඩක් අදහස් වෙනවා ඇති. ගොඩක් දේවල් මේක ඇතුලේ කරගන්න පුළුවන් totally free.
සල්ලි අවශ්‍ය නැහැ. totally free ඔයාලට කරගන්න පුළුවන්. ගිහින් පොඩ්ඩක් ඔබේ තියෙන මොන හරි අදහසක් තියෙනවා බලන්න try කරලා මිලියන ගණනක් වුණත් හොයන්න පුළුවන් අදහස් මේක තුලින් ඔයාලට ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතන එක වෙනස් කරගන්න විතරයි තියෙන්නේ. ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් මේ Grok 3 කියන platform එක ඇතුලේ. ඉතින් එහෙනම් අපි තවත් දවසක හම්බෙමු. කොහොමද මේ Grok 3 එක ඇතුලෙන් තවත් අලුත් වැඩ කරගන්නේ? මොනවද තව තියෙන මේ Grok 3 එකේ change වෙන දේවල්, අලුත් features මොනවද කියන එක සම්බන්ධව මම තවත් වීඩියෝ එකකින් ඔබත් එක්ක තවත් දවසක හමු වෙනවා.